皆さん、こんにちは。私はナビーシャ先生です。これから私と一緒に日本語を勉強しましょう。අද මම ඔයාලට අරගෙන ආව පාඩම තමයි වා සහ ගානිපාතය. ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ වානිපාතය සහ ගානිපාතය අතර තියෙන වෙනස කියලා. ඉතින් අද මම ඔයාලට ඒක කියලා දෙන්නම්. ඔයාලා මේ වානිපාතය දැනටමත් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි මේ වානිපාතය කියලා කියන්නේ. අපි උත්තේට පස්සේ වාක්‍ය ලියනකොට උත්තේට පස්සේ අපි මේ වානිපාතය යොදනවා. උත්තේට පස්සේ බලන්න කොරෙවなんですか? ප්‍රශ්නයක් අහන ඔයාලගෙන් කොරෙවなんですか? මේක මොකක්ද? බලන්න මේ මොකක්ද? これはカバンです。これはカバンです。ප්‍රශ්නය අහනවා කොරවなんですか? මේක මොකක්ද? උත්තරේ කියනවා කොරවカバンです. මේක බෑග් එකක්. ඒකට මෙතනදී යොදාගෙන තියෙන්නේ වානිපාතය. උක්තියට පස්සේ වාක්‍යයක උක්තියට පස්සේ අපි යොදන්නේ වානිපාතය. කොරවカバンです. මේක බෑග් එකක්. එතකොට කොරේ තමයි මේ වාක්‍යයේ තියෙන උක්තිය. ඉතින් උක්තියට පස්සේ අපි යොදුවා වානිපාතය. කොරවカバンです. ඊළඟට අපි බලමු මොකද මේ ගානිපාතය කියලා කියන්නේ. ඔන්න එතනදිත් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. どれがカバンですか? どれがカバンですか? ඒ කියන්නේ මොකක්ද? කෝකද බෑග් එක? කෝකද බෑග් එක කියලා අහනවා. බලන්න ඔයාලට පින්තූර තුනක් දීලා තියෙනවා. මුලින් තියෙනවා බෑග් එකක්. ඒ කියන්නේ kaban. ඊළඟට පොතක් තියෙනවා. අපි පොතට කියනවා kon කියලා. ඊළඟට තියෙනවා කුඩයක්. කුඩයට කියනවා කස කියලා. එතකොට අපි ප්‍රශ්නය අපහු බලන්න. どれがkabanですか? කෝකද බෑග් එක? එතකොට මේ පින්තූර තුනේ කෝකද බෑග් එක කියලා අහනවා. එහෙනම් එතනදී මේ ගානිපාතය දාලා තියෙන්නේ මොකද? ඒ දාලා තියෙන්නේ වාක්‍ය උත්තේට පස්සේනේ. එහෙනම් මේ ගානිපාතයේ අදහස තමයි උත්තේට පස්සේ එහෙම නැත්නම් කර්තෘ පදයට වැඩි අවධානයක් දෙන්න ඕන නම් කර්තෘට එහෙම නැත්නම් මේ උත්තේට වැඩි අවධානයක් දෙන්න ඕන නම් එතනදී ගානිපාතය තමයි භාවිතා කරන්නේ. どれがカバンですか? කෝකද බෑග් එක? කෝකද කියලා අපි හරි අවධාරණයක් දෙනවා. වැඩි අවධානයක් දෙනවා. බලන්න මෙන්න මේක තමයි බෑග් එක. කොහොමද අපි ඒක කියන්නේ? මේක තමයි බෑග් එක. මෙන්න මේකයි බෑග් එක කියලා අපි අවධාරණයෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕන. එතකොට අපිට කියන්න පුළුවන් これがカバンです. これがカバンです. මේක තමයි බෑග් එක. මෙන්න මේකයි බෑග් එක කියලා කොරේ කියන පදයට. ඒ කියන්නේ මෙතනදී මේ වාක්‍ය උත්තේට වැඩි අවධානයක් දෙන්න ඕන නම් පිළිපලවා ගානිපාතය භාවිතා කරන්න. එතකොට ඔයාලා දැන් පැහැදිලි ඇති වා සහ ගානිපාතයේ වෙනස. අපහු පාඩක් මම කිව්වොත් ගානිපාතය අපි උක්තියට පස්සේ යොදනවා. ඒ වගේම උක්තියට වැඩි අවධානයක් දෙන්න ඕන නම් එතනදී අපිට පුළුවන් ගානිපාතය භාවිතා කරන්න. එහෙනම් මම හිතනවා ඔයාලට මේ විපාතිපද දෙක ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් විතකරට අරිකතෝ